අපි මේ වීඩියෝ එක තුලින් ඔබට පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ හොරණෑව කියන වාද්‍ය භාණ්ඩය තුලින් ගජගා වාදනය පමණක් නොව මිනිසුන්ගේ සිස්සතන් සුවපත් කිරීමට බුද්ධ ශාසනයට සහ අපේ සම්ප්‍රදායට කිසිදු හානියක් නොවෙන්න අනෙකුත් වාදනාංග වාදනය කරාට කිසිදු ගැටලුවක් නෑ යන්න ඒ ඉගැන්වීමටයි. තවද දේවසි වාදනය කිරීමේදී එදා ඉඳන් අප කරගෙන ආපු වැරදි අඩුපාඩු මග ඇරගෙන ඉදිරි අනාගතය සඳහා නැනවත් හරවත් බුද්ධිමත් ලස්සන හේවිසි වාදන කණ්ඩායම් සහ හේවිසි වාදනාංගයන් ඉදිරිපත් කිරීමට මිනිසුන් පෙළඹවීම මෙහි අරමුණයි. ආයුබෝවන් ප්‍රසාද් අයියේ. ආයුබෝවන් සඳහන්. අචින්ත තම්පි භවති චින්ති තම්පි විනස්සති. හිතන දේම වෙන්නේ වෙන දේ හිතා ගන්නත් බෑ. ඉතින් ඒ ගාථා පාඨය නිසා ගත්නෝරුවේ අපේ හාමුදුරුවෝ සෑහෙන්න කිසිමක්. ඉතින් ඒකට ඒ චීවරය දාගත්ත ස්වාමින් වහන්සේලම් සෑහෙන්න ඕක වැරදි, ඕක කොහොම නෙමෙයි මෙහිමයි කියලා සෑහෙන්න විචාර ගෙනාවා. ඉතින් කොහොම වෙතත් ප්‍රසාද් අයියේ ඒ ගාථා පාඨය නිසා ಜಾති කුල මල ආගම් ભેදයක් නැතුව සියලු දෙනාම බුදුදහම වැළඳගෙන දැන් මේ වෙද්දී මේ බුදුදහමේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. රටේ බහුතරයක් බණ කියන දේ අහන්න මේ බණ මොකද්ද කියන එක මේ දැලිලා මොනවා හරි මිනිස්සුන්ට දැයිලා මේ එක ධර්ම පාඨයක් නිසා. හරි ඉතින් අපි අද මේ වගේ වීඩියෝ එකක් ගෙනාවේ ඒ ගැන කියන්න නෙමෙයි. මේ සමාජයේ කලාකාරුවෙක් විදිහට විශේෂයෙන්ම හේවිසි වාදන ශිල්පීන් සහ නලා වාදනය කරන ඒ ශිල්පීන්ට තියෙන ලොකු ප්‍රශ්නය. ඒක තමයි මේ අයියේ මේ දැන් නලාවෙන් වාදනය කරන්නේ සෑහෙන්න හැමදෙනාම කියන්නේ එතන අපි ඉස්සල්ලාම පුරුදු වෙන්නේ ගජගා වාදනය. ගජගා. ඉතින් ඔය ගජගා වාදනය මොකද්ද කියලාවත් දන්නේ නැති පිරිසක් මෙහි ඉන්නවානේ. ඔව්. ලංකාවේ එහෙමත් ඉන්නවා. ඉතින් මේ ගජගා වාදනය කියන්නේ මොකද්ද? අනික අයියේ අපි දැන් හොරණෑ වාදනය කරන්නේ බුදුහාමුදුරුවන්ගේ ගක් කරේ පූජෝත්සවයක් තියෙනකොට, පින්කමක් තියෙනකොට, පන්සලක ඒ වගේ තැනක තමයි වාදනය කරන්නේ. එහෙම නැත්නම් දේවාල භූමියක මොකක් හරි දේව ඇදහිල්ලකට. ඉතින් මේ ඒ හැම තැනම මේ ගජගා වාදනය වාදනය කරනවා. ඉතින් අයියේ මොකද්ද මේ ගජගා වාදනයයි මේ හොරණෑ අතර තියෙන සම්බන්ධතාවය? මේ ගජගා වාදනය කියන්නේ මල්ලි ඇත්තටම මේ උඩරට සම්ප්‍රදායේ වන්නම් 18ක් තියෙනවනේ. ඔව් වන්නම් 18. මේ වන්නම් 18 ඇතුළේ තියෙන මේ ගජගා වන්නම කියන මේ වන්නම. ඒකෝර මේ ගජගා වන්නම කියන්නේ සමුමලි දන්නෝ ඇතෙකුගේ ගමන් විලාසය හැඟවෙන ශරීරය තියෙන්නේ කොහොමද? ඒ වගේ ඇතෙක්ගේ ස්වරූපය ගැන තමයි මේ වන්නමින් කියන්නේ. හරි. එතකොට දැන් මේ ඇතෙකුගේ ස්වරූපය ගැන කියනකොට කොහොමද බුද්ධාලම්මන ප්‍රීතියක් එන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේක සතෙක් ගැන සතෙක් ගැන මේක වර්ණනා කොහොමද දැන් එහෙම බුද්ධාලම්මන ප්‍රීතියක් එන්නේ? මනුස්සයන්ට. ඒ ගැන මොකක් හරි අදහසක් කිව්වොත් දැන් මම නම් හිතන්නේ අපි ඇත්තටම පූජනීය මුදුන් මල්කඩ කියන්නේ අපේ උතුම් දළදා වහන්සේනේ. ඔව් අනිවාර්යයෙන්. ඒකවල මේ උතුම් මේ දළදා වහන්සේ මංගල්‍යයේදී මේ දළදා වහන්සේ වඩම්මන්නේ ඇත්තටම හස්තිරාජයේ පිට තමයි වඩම්මන්නේ. ඒ නිසා ඒක සංකේතවත් කරමින් ඒ පෙරහැර උතුම් සත්‍යයක් ඉතින් ඇතා කියන්නේ. එතකොට ඒක සංකේතවත් කරමින් ඒ දළදා පෙරහැරේ ගජගා වාදනය කරනවා. ඒ හින්දා ඒකත් එක්ක ආපු දෙයක් තමයි මේ ගජගා වාදනය හොරණෑවට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අර මේ ඔය අරක නේද මේ ඒ ගජගා වාදනය අර වන්න මේ ඔව් මල් දැන් තානේනා තාම් තාන තාහන තනේනා තාම් තාහන තාන මෙහෙමනේ. හරි දැන් ඒක පැහැදිලි. ඒ හින්දා තමයි ගජගා වාදනය කරන්නේ. ඉතින් එතකොට නලාවෙන් මේ ඔය ගජගා වාදනය විතරමද වාදනය කරන්නේ? නෑ මම නලාවෙන් දැන් ඔයත් නලා ගහන ශිල්පියෙක් කරීට ඔයා දන්නවා නලාවෙන් ජයමංගල ගාථා අෂ්ටක එතකොට නරහයසී ගාථා ඒ වගේ වාදන ශ්ලෝක වන්නම් ඔය හැමදේම මේ නලාවෙන් වාදනය කරන්න පුළුවන්. බුදු බෙතිගි ඒ අතරේ තින් දන දාන වලට මුණ වාදනය කරගෙන හේවිස් ගහගෙන යනවා ලස්සනට. ඒ කියන්නේ මේ සම්ප්‍රදායට හානියකුත් නොවෙන්න ඒ සම්ප්‍රදායික හේවිසි වාදන ඒ කියන්නේ තම්මැට්ටම් දවුල් එක්ක ඒ එන ශාස්ත්‍රීය බෙරපද වාදනය කරමින් ඒ තිත්මාලා නාද මාලා වලටම ගැලපෙන විදිහට ඒ බුදු ගුණ ගීයක් වාදනය කරාට ප්‍රශ්නයක් නැහැ. නවීකරණය වෙලා දැන් අපි බලන්න ඉස්සර බණ දාන වලට මේ දෙන්නේ සුදු පාට බැනියම. සුදු සරම ඒකත් නැහැනේ ඔය හුඟක් ඈත අතීතයේ නිකන් ඔය නිකන් සරම ඇඳගෙන විදියටම එන ඇඳගෙන හිටියා. එහෙම ගහපු එකක් තමයි දැන් මේ ඇවිල්ලා
බෙර කිට් එකක් ඇඳගෙන ඇඳගෙන එහෙම ඇඳගෙන දැන් මේ ආපු ඒ කියන්නේ මේක ටිකෙන් ටික අර පුනරුදය වගේ අලුත් දේවල් ඇවිල්ලා අලුත් දේවල් ඇඩ් වෙලා නලාවෙන් ඉස්සල්ලාම පිම්බි අපි දන්න කාලේ නම් හෝනලා. ඒ කියන්නේ නලාව ගත්තාම රුවන්වැලි සෑය වටේන වට හතම යනවා නවත්තන්න නැහැ. ඕ නලා ගහන කට්ටියත් ගජගා වාදනය කරනවා මම දැකලා තියෙනවා. ජයමංගල ගාථා වාදනය කරනවා එහෙම දැකලා තියෙනවා. එතකොට දැන් වෙලා තියෙන සෝෂල් මීඩියාත් එක්ක රටේ මේ විවිධ පළාත්වල විවිධ ශිල්පීන් විවිධ පරම්පරාවල ඉන්න කට්ටිය මේ දේවල් කලාවෙන් බලනවා මේ මොකක්ද ඇත්තට මේ කලාව කියන්නේ මොකද්ද මේකේ තියෙන රසය මොකද්ද මේ දැන් මිනිස්සු ඉන්නවා මේ කලාව කරන මිනිස්සු ඉන්නේ වටේටම අපි හැමෝම අපේ සහෝදරයෝ නිසා මේක හොයන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා නමුත් මේ කලාව අප්ඩේට් කරගෙන එනවා මිනිස්සු එහෙම තමයි බුද්ධිමත් ජීවි. ඉතින් කොහොමත් මේකට ඒ සමාජයේ තියෙන තැන හදාගන්න නම් අපි ඒ ගමන යන්න ඕනේ. එහෙම නැතුනොත් අපි හැමදාම අර හිතපු තැනට වෙනවා. ඒ කියන්නේ අර දාන එකට වගේ ගියාට පස්සේ මේ අරක්කු බෝතලයක් ඕනේ රුපියල් 25000ක් ඕනේ. ඇඳුමකුත් නැහැ මොකක්වත් නැහැ ගහන තාලයක් තේරෙන්නේ නැහැ. එහෙම පිරිස සමහර විට බලලි දැන් ඉස්සර අපි අපේ ගම් වලත් දැකලා තියෙනවා දවුලයි නලාවයි. ඔව්. එක්ක තම්මැට්ටමයි නලාවයි. සමහර වෙලාවට දවුල විතරයි. ඉතින් ඒක එහෙම ඉඳන් එහෙම වාදනය කරපු කාලයක් තිබ්බා ඒ කාලේ. ඉතින් අපි කරන්න ඕනේ අපි ගන්න මුදලට සාධාරණයක් වෙන්න ඒ මිනිස්යන්ගේ බුද්ධාලම්මන ප්‍රීතියත් ඇති වෙන්න හිත සතුටු වෙන්න හිත සතුටු වෙන්න බලන් ඒ කියන්නේ මේ කලාව කියලා කියන්නේ අයියේ මේ එක තැනකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඔව්. එතකොට ඒකෙන් අපි කරන්නේ මිනිස්යාගේ සිත් සතන් සුවපත් කරන එක. සතුටු කරන එක. අපි අරලක් ගන්න එක වෙනයි. අරක මොකක්වත් නැහැ ගහනකොට අම්මෝ ආම් පටන් ගත්තා ඉවරයක් නැහැ මේක. ඒක කැහෙන්න නැහැ කියලා. කැහෙන්න නැහැ කියලා. ඒක හරියන්නේ නැහැනේ. මේ කතාව දැන් දිගින් දිගටම අපි දෙන කතා කරොත් මේක ඉවරයක් වෙන්නේ නැහැ. මේකට සෑහෙන්න අපිට බයින මිනිස්සුත් ඉඳි. මේක හොඳයි කියන මිනිස්සුත් ඉඳි. කෙසේ වෙතත් අපි මේ මහාචාර්යවරු ගාන්ධර්වය එහෙම කිසිම දෙයක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් මේ කලාව කරගෙන දෙයක් තාම දන්නේ නැහැ කලාව. මේ කිසිම දෙයක් දන්නේ නැහැ. අපිට වැඩිය දන්න මේ ගොඩාක් පිරිසක් ඉන්නවා ඒ සියලු දෙනාටම අපි අනිවාර්යෙන්ම නෑ අපි කාටවත් නිගාවක් කරනවා ගෞරවයක් කරනවා නෙමේ මේ අපි දකින අපි මේ සමාජයේ යනකොට අපිට දැනෙන මේ ප්‍රශ්නයක් ඕගොල්ලොත් එක්ක මේ විසඳගන්නයි මේ වගේ වීඩියෝ එකක් ඉතින් ඕගොල්ලෝ කාලේ හේවිචි ගන්න නැතුව කොච්චර දාන ගෙවල් තියෙනවා කොච්චර පිරිත් ගෙවල් තියෙනවා ඉතින් හේවිචි ගන්නම ඕන කියලා මේක නීතියකුත් නෑ හැබැයි අර එදා ඉඳන් අර පූජාවක් කරනකොට හේවිචි වාදනය කියන්නේ සම්බන්ධ කරනවා මොකද අගනිට්ට කාලව දක්වා සිටිනව දෙවියන්ට බ්‍රහ්මණයට මේ හේවිචි සද්ද පූජාව ඇහෙනවා කියලා කියනවනේ කම්පණය ඉතින් ඒ හින්දා තමයි ඔක යොදාගන්නේ එතකොට දෙවියෝ සාදුකාර දෙනවලු එතකොට ඒක සද්ද පූජාවක් දැන් අපි ගාන්ටාරෙන් තාන්ටාන් කියලා ගාන්ටාරය ගහන මොකද ගණය ගණය කොටසට මම දන්න විදිහට අයියේ හරිද දන්නේ අයිබුව මේ අපි මේ හේවිචි සද්ද පූජාව කරන්නේ බුදුන්ට සහ දෙවියන්ට එතකොට ඒගොල්ලන්ගේ පිහිට ආශිර්වාදයේ රැකවරණය අපිට ලැබෙනවා අපිටත් හැමෝටම මේ කාර්යයතු කරන හැමෝටම ඉතින් ඒකෙන් පිනකුත් ලැබෙනවා ඔය මං අහලා තියෙන හග්ගිරි පිඹල ඉවරලා කී වතාවක්ද මන් දන්නේ එහෙම ගාණක් දන්නේ නැති හින්දා කියන්න බෑ මෙතන මේ සමාජය දකින්න හින්දා සක්විති රජ වෙලා ඉපදුනාලු එතකොට මේ සද්ද පූජාවක් නේ හග්ගිරිය කියන්නේ සුසිරේටයි තියෙන්නේ ඉතින් මේ සද්ද පූජාව අපි කියන්නේ ආමුදුර වඩම් මැදින් සාගරයේ බඳු වේදනාව ගහන්න නැතුව ලස්සනට පිළිවෙලට තවත් මිනිස්සුන්ගේ හිතක් සුවපත් වෙන විදියට වාදනය කරන්න පුළුවන් නම් ඒක හොඳයි. අපේ අලුත් දේවල් කරන්න ඕන. අලුත් දේවල් අත්හදා බලන්න ඕන. අපි හොයන්න ඕන. හැබැයි මේ ආයිබෝවන් කියලා තැනින් පටන් ගන්න අපේ කලාව ආభాසනීය කරන්න එපා. අලුත් දේවල් කරන්න හැම දිනාටම ඒක දැනෙන විදිහට. ඒ හින්දා විශේෂයෙන්ම මේක කියන්න හේතුව තමයි මේ සින්දු. ඒ කියන්නේ අපි දකිනවා යම් යම් පළාත්වල සින්දු කියන්නේ පපර බෑන්ඩ් එකක් වගේ වෙලා. කනිකර පපර ගහන්නේ. එතකොට මේ පැත්තට ඒක වටිනවා ඉතින්. අපි ගිහින් තිත්තුනට හේවිතියක් ගහුවා කියලා ඒ මනුස්සයන් ඒක දැනෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි කෑ ගහලා වැඩක් නැහැ. අපි මේ පොඩි කාලේ දැන් අර ගිරවා වගේ අපි හිටපු තැනට කොටු වෙලා අපි ඉන්න දේ තමයි මේ අපි කරන්නේ. ඉතින් ඒකට කවුරු අපි නිගා කරන්නේත් නැහැ. ඒක මෙහෙමයි. හැබැයි ඒ මනුස්සයොත් දැනගන්න ඕනේ ඒ කලාව ඊට වඩා ලස්සනට කරන්න. ওই කලාව බුදුහාමුදුරන්ට දෙවියන්ට මේ අන්තතූරණ ආදිය ගත්තාම ඒක අපි වාදනය කරන්නේ ඒ වගේ තැන් වලටනේ දැන් ඒක ඇවිල්ලා තියෙනවා ස්ටේජ් එකට මැට්ටම ගහනවා ස්ටේජ් එක අපි දැකලා තියෙනවා ගැට බෙර ගහලා තියෙනවා දෙවල් බෙර ගහලා තියෙනවා හැබැයි බොහෝ තැන්වලදී මේ නලාව කියන දේ භාවිතා කරනවා බොහොම අඩුයි අල්ප වශයෙන් භාවිතා කරන්නේ ඒකත් ඔකෙස්ට්‍රා එක මොකක් හරි එකට සින්දුවකට කවදාවත් නලාවක් ගහලා තියෙනවද ඒක භාවිතා කරන්න දන්නේ නැහැ මල්ලි ඒක නැත්තම් ඒක අතනම කොටු වෙලා හිටියා මිසක් එතනින් එහාට පිම්මත් කියන කවුරුත් උත්සාහ කරුවේ නැහැ ඉතින් කවුරු හරි කමන්නේ දක්ෂයෙක් ඉඳලා ඒක පිම්මක් පැනලා උත්සාහ කරොත් අපේ මේ නලාවට නව ජීවයක් වෙනවා නව පණක් වෙනවා මේක මුළු ලෝකයක් දැනගන්නවා
මුළු විශ්වයක් දැනගන්න මේ නලාව කියලා දෙයක් තියෙනවා. විශ්ව භාෂාව කියලා කියන්නේ විශ්ව භාෂාව සංගීතය කියන්නේ. ඉතින් මේ අපිත් පොඩි වැඩක් කෙරුවා. ඒ කියන්නේ අපිට පින්වත් මේ මහත්තුරු ටිකක් ආරාධනා කරලා සද්ද පූජාවක් කරලා දෙන්න කියලා. අපි ඉතින් සද්ද පූජාවක් පැවැත්වුවා අපි දන්න විදියට අපිට තේරෙන විදියට. ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරන්නත් හේතුව ඒ වීඩියෝ එක. මොකද මේ ඒ වීඩියෝ එක කියන්නේ අපි ඒක කරාට පස්සේ ඒ ගෙදර මිනිස්සු සතුටු වෙලා ප්‍රශංසා කරලා මාරම ප්‍රබෝධයකට ආවා අපි කෙරෙහි. මාර භක්තියක් අපිට තිබ්බා. විශේෂ නඹුරුවක් නේද? විශේෂ ඒක මං හිතන්නේ අපිට මේ කලාවේ අපි ඒ දේ කරපු හින්දා ලස්සනට ඒක පිළිවෙලට ඒ මනුස්සයට දැනෙනවා. ඉතින් මං හිතන විදිහට අපේ මේ ඒ වීඩියෝ එකක් අපි හම්බෙන් මේ ගත්තේ ඒ හින්දාමයි මේක මේ දාපි මෙහෙම දෙයක් කරන්න හිතුවේ නෑ. කරන්න හිතුවේ නෑ. ඒ වීඩියෝ එක බලන්න අඩුපාඩු ඇති. හරිද? ඒකම හරි කියලා කියන්නේ නැහැ. හරිද? ඒක වැරදි ඇති. අම්මට සිරි වෙන්න බණී මේකට දැන්. හරිද? මුන් කනවා මුන් මේ පාර ඕර්ණානා දෙක අර සඳුනා කියන එක මෙහෙමයි. එහෙම බණී අපේ ගමේ භාෂාවෙන් මේ කතා කරොත් එහෙම බණී. අනේ ඉතින් බුදුහාමුදුරුවන්ටත් ගල් දෙන්නවා. ඉතින් මම කියන්නේ ඉස්සතන් සතුටු වෙනවා නම් ඒ වගේ ලස්සන වාදනයක් කරා නම් කමක් නැහැ කියන නිහතමානී අර ආකල්පයක මම ඉන්නවා. ඉතින් මේ අයියත් ඒකට එකඟ ඇති. ඉතින් මේ වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලන්න. ඔයගොල්ලන් කමෙන්ට් බලන්න. ඊට පස්සේ අපි ඊතුරු කතාවට සම්බන්ධ ඒ වගේම මම කියන්නේ දැන් අපි මේකේ වීඩියෝ එකේ පොඩි පේනවා ඇති. මේ දාන කරුණත් ලස්සනට අඳින්න. අනිවාර්යෙන්. ඒ මිනිස්සු හරිම ආසයි මේ ලස්සනට ඇඳලා මේ ඉන්නවට. ඇත්තටම අපි ගොඩක් කියන එකක් මම ඉල්ලා හිටනවා කලාකරුවන්ගේ. වාදන භාණ්ඩේ හරි කමන්නේ ඇද්ද ගන්න. ඔව්. කුලිය පොඩ්ඩක් යන්න එපා. හොඳට ලස්සන සවුන්ඩ් එක පොඩ්ඩක් ඔයාලා බලන්න. ඒක කියන්නේ ඒ කියන්නේ අපි මනුස්සයන්ගෙන් සල්ලි ගන්නවනේ. මුදලක් අපි ගන්නවනේ. ඒකට මේ මනුස්සයන් සාධාරණ කටයුතු කරන්න. ඒ පින හැංගීමෙන් ඒ කියන්නේ කොතනකදීවත් කඩන්න එපා. මම ඒක කියන්නේ ඉල්ලා හිටනවා ඒ දානගල් වල ගිහිල්ලා අර බීලා දානගල් චා කරලා වැඩවලට වෙලාවට යන්න නේද? ඒවා රකින්න කියලා මම මේ කලාකරුවන් අය ඒ තව දෙයක්. මේක අනිවාර්යෙන් අපි දෙන්නටත් මේක හේතුයි. සද්ද පූජාව කරද්දී සමහරු කෙනා පින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හේතුව තමයි අපි මුදලක් ගන්න හින්දා. හරි දෙයියනේ මුදලක් ගන්නවා තමයි. ඒ මුදල දෙන්නේ අපිට ජීවත් වෙන්න. ඒක හරි. හැබැයි අපි කරන මොහොතේ සද්ද පූජාව සිත කය වචනය සංවර කරගෙන බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ කදම්බයට තමයි අපි මේ සද්ද පූජාව වාදනය කරන්න කියලා අපේ හිත එතෙන්ද නැඹුරු කරගෙන අපිට මේ සද්ද පූජාව වාදනය කරන්න පුළුවන් නම් ඒ ගහන වෙලාවෙත් මේ වැඩේ 12000 මේ වැඩේට 15000 කියලා හිත මේ ඉන්නතුව ඒ ගහන වෙලාවේ බුදුන්ට අපි ඒ ටික හැංගීමෙන්ම කරන්න. හැංගීමෙන් කරනවා නම් අපේ හිතට මාර සතුටක් නැත්තම් ඒක තමයි පින කියන්නේ. ඔව් පින කියන්නේ. ඒක මිනිස්සු දන්නේ නැතිකම ඒක තමයි පින කියන්නේ. තමයි පින තියෙන්නේ. එතකොට තමයි ඒ ගෙදර මිනිස්සයාට වුණත් ඒ පින අපේ සද්ද පූජා පින අනුමෝදන් වෙන්නේ. ඇති වෙනවනේ. අපිට ඇති වෙනවා කියන්නේ එයාට අනිවාර්යෙන් ඇති වෙනවනේ. සම්ප්‍රදායට හානියක් කරනවානේ මේ. හැබැයි එදා ආපු දේ අද නෑ. ඒ දේ හොයාගන්නත් නෑ. කවුරු හරි කියනවනම් මේ කරන්නේ එදාම එක කියලා වෙරලා ඒකට ඉතින් 100% ගැරන්ටි කරන්න බෑ. මම නම් කියන්නේ ඔය හැමදේම ඉදින් ටික ටික අඩු වෙලා තියෙනවා ටික ටික වැඩි වෙලා තියෙනවා. එහෙම ආපු කලාවක්. මම කියනවා තව චූටි දෙයක් අතන මල්ලි. මම කියනවා මේ දැන් අපි එකටම ඉන්න සහෝදරයෝ එකටම ඉඳලා අවුරුදු ගාණක් පොඩි කාලේ නම් කළා. හැමදේම ඉගෙනගෙන හැමදේම කරලා කරලා නේද කාලා බීලා ඒකට නිදිලා නිදි නැතුව ගමන්. කියලා මේ කලාවේ ගිහිල්ලා ඒ ප්‍රසංගය වෙලාවේ හරි ඒ වෙලාවේ අර මිනිහම පාතර දාලා හේවිසි වාදනය කරනවා නැත්තම් නේද? ඔව් පොයේ හේවිසි පටන් ගත්තා. ඒක තියෙනවා. ඉතින් මම දැන් මම ඇත්තටම කියන්නේ වැරදි කියන්නේ නැහැ. ඒක කරන්න තැන් තියෙනවා මල්ලේ. ඔව් ඒක කරන්න ඕනේ. තමන් මුදුනා කියන ඒ කියන්නේ අපි දෙයක් කරනකොට මුදුනෝ නැහැ. අපි කලාව කරනවා නම් අපි ඔක්කොම එක කණ්ඩායමක්. කියන්නේ සමූහයේම තියෙන දක්ෂතා එකතු කරලා තමයි අපි එළියට සමාජයට දෙන්න ඕනේ. නැතුව අපි ගිහින් අපි කාකෝ කොටගෙන හරියන්නේ වැඩේ වෙලාවේ. අරුව පහදලා දාලා මේ අරු අම්මේ පායියේ කියලා ආයිබෝන් කියලා වදලක වදලක ගහනවා මල්ලි. හරි. දුව පෙරලි හරි කවන්නේ. ඒ දේවලුත් ඉතින් නෑ එහෙම නෙමෙයි. දැන් අපි ඔක්කොටම කලින් තමන්ගේ උන් ටිකේ හැංගීම තියෙන්න පැයකට නේ. එතකොට මේ බලන් ඉන්න මනුස්සයෙක් ඒක සතුටක් දැනෙන මේ මාර දෙයක් මේ කරේ කියලා අර මනුස්සයා පාච්චල් කරන්න අපි නිහතමානීව ලක්ෂණට යන්න ඕන කලාවක් මේක එකිනෙකාට උදව්පදව් කරගෙන ඇත්තටම දැන් කලාව ලොකු පිබිදීමක් වෙලා තියෙනවා. ලස්සන බිරවාදන හරි ආසයි කොල්ලෝ ඉන්නවා නේද? ලස්සන නැට්ටු බිරවාදන ශිල්පීන් හේවිසි වාදන ශිල්පීන් මේවා හොයාගත්ත මේ හුඟක්ම මේ සෝෂල් මීඩියා හරහා. ඉතින් මම කියන්නේ ඒක හොඳයි. ඒ දවස්වල දැන් අර ඔයා එදා බයික් එකෙන් කිව්වා වගේ අයියා අර අඹුඩේ කතාව මොකද්ද? මම කියන්නේ දැන් මල්ලි
ඉස්සර අපේ කිරියත්තලාගේ කාටත් ඉඳන් මේ කුඹුරට ගියේ මේ අඹුඩ ගහගෙන උදැල්ලා. ඉතින් දැන් අපි එහෙමයි කියලා දැනුත් අඹුඩ ගහගෙන උදැල්ලා අර කුඹුරට යන්න ඕනේ නැහැ. ඒ ගහන රවිල නෑ. එතකොට මේක මොකද්ද කියලා ඔයගොල්ලන්ට බුද්ධිමත් මිනිස්සුන්ට තේරෙනවා ඇති. ඒ හින්දා බුද්ධිමත් කලාකරුවෝ හැටියට ඒ විදිහට කරන්න. මේ පොඩි අදහසක් විතරයි මේ කලාවට අපි දැම්මේ. මේ ඒ හින්දා අපි ගැන හිතන්න එපා. අපි කියපු දේ ගැන පොඩ්ඩක් ගැඹුරින් හිතන්න. එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන්. වීඩියෝ එක බලන්න. බලලා කමෙන්ට් දාන්න. ඊට පස්සේ අපි තව වීඩියෝ එකක් ගේනවාද කියලා අපි තීරණය කරමු. එන කමෙන්ට් වලින් අනිත් එක අපි තව කලාකරුවෝ සම්බන්ධ වෙලා මේ වගේ අපි එහෙම නේද? අනේ මේ ලොකුකම පඬිතුකම අරකයි මේකයි මෙහෙමයි කියලා විචාර කිය මේව ගෙන්නන්න බෑ. මූ කැමරා උස්සගෙන නම් මම ඒ දේවල් කියන්න එපා. මේ කරුණාවෙන් කියන්නේ. එහෙනම් එච්චරයි. එහෙනම් ජය වේවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. එහෙනම් ආයිබෝවන්. අගොල්ලෝ